සුබ දවසක් වේවා සෙනෙහවන්තේනි. උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ පළමු කොටස. ස්වාමීන් වහන්සේ කායින්ට කියනවා නුඹ භූමිය වගා කරන කල භූමිය මෙතෙන් පටන් එහි සාරවත්කම කායින්ට නොදෙන බව. කායින් ගොවියෙක් වුණා. ඔහු වගා කරලා මහත් අස්වැන්නක් ලබන්න නම් භූමියේ සාරවත්කම ඔහුට අවශ්‍යමයි. නමුත් අවශ්‍යම දේ ඔහුට අහිමි වෙනවා මෙතෙන් පටන්. දේවදරුවනේ ඔබටත් මටත් දෙවියන් වහන්සේ වෙන් කළා වූ සාරවත්කම, අස්වැන්න, සඵලත්වය නතර වෙන කාරණා, බාධා වෙන කාරණා කිරීමෙන් අපි වළකිමු. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, සඵලත්වය, සාරවත්කම ලබා ගන්න පිණිසම අපි කැපවෙමු. දෙවි ස්වාමිනී ඒ සඳහා අප එක එක්කෙනාට ආශිර්වාදම කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් අයද සිටිමුව. ආමේන්.